ජැක් ඩැනියල්. ඇත්තටම ජැක් ඩැනියල් කියන්නේ බර්බන් විස්කි එකක්ද? එහෙම නැත්නම් බර්බන් විස්කි එකක් නෙමෙයිද? ඇත්තටම මම ජැක් ඩැනියල් කියන්නේ බර්බන් විස්කි එකක් නෙමෙයි කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මම අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ ජැක් ඩැනියල් කියන්නේ මොකක්ද? කොහොමද මේක හදන්නේ? ඒ වගේම මේකේ හිස්ටරි එක ගැන කතා කරන්න යනවා. ඒ වගේම මේකේ ටේස්ටිං නෝට්ස්, ඒ වගේම මේකේ ෆ්ලේවර්ස්, ඒ වගේම මේකේ කොක්ටේල්ස් හැමදේම ගැන මම කතා කරන්න යනවා. ඒකින්ද අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Cheers. Hi, welcome to Barrels. මම දිල්ෂාන් වෙනදා වගේ මම අදත් තව බාර් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා වෙනුවෙන් තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන මම අද කතා කරන්න යන්නේ ජැක් ඩැනියල් ඕල් නම්බර් 7 මේ විස්කි එක ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඇත්තටම විස්කි වලට ආවට පස්සේ ජැක් ඩැනියල් කියන්නේ අයිකන් එකක්. මොකද කියනවා නම් ඔයාලා ඕන කෙනෙක් දන්නවා මේ බොටල් එක දැක්පු ගමන් ඔයාලා දන්නවා මේක මොකක්ද කියලා, මොන විස්කි එකක්ද කියලා. මගේ YouTube channel එකේ comment section එකේ හැම වෙලේම වගේ මට නිතර දකින්න ලැබෙන දෙයක් තමයි ජැක් ඩැනියල් ගැන රිවිව් එකක් දෙන්න, ජැක් ඩැනියල් ගැන රිවිව් එකක් දෙන්න කියලා. ඒකින්ද තමයි මම අද මේ බොටල් එක තෝරගත්තේ ඔයාලා වෙනුවෙන්ම. ඒත් එක්ක අපි මුලින්ම මේකේ හිස්ටරි එකයි ඔරිජින් එකට ගියොත් මේක මුලින්ම හදලා තියෙන්නේ 1860 USA වල එහෙම නැත්නම් ඇමරිකාවේ ටෙනසි ලින්ච්බර්ග් කියන ප්‍රදේශයේ තමයි මේක මුලින්ම හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ ෆවුන්ඩර්ගේ නම ඇවිල්ලා එහෙම නැත්නම් මේක හොයාගත්ත කෙනාගේ නම ඇවිල්ලා ජෙස්පර් නිව්ටන්. මම දන්නවා ජෙස්පර් නිව්ටන් කිව්වම ඔයාලා දන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා ජැක් ඩැනියල් නමින් දන්නවා. මොකද මේ ජෙස්පර් නිව්ටන් කියන්නේ මිස්ටර් ජැක් ඩැනියල්ට. ඒකත් මතක තියාගන්න. ඒ වගේම මේ ජැක් ඩැනියල් ඩිස්ටිලරි එක තමයි USA වල එහෙම නැත්නම් ඇමරිකාවේ තියෙන ඕල්ඩස්ම රෙජිස්ටර්ඩ් විස්කි ඩිස්ටිලරි එක. මේක තමයි පරණම ඩිස්ටිලරි එක ඇමරිකාවේ තියෙන. ඒකත් මේකේ විශේෂත්වය. ඒ වගේම මේ ජැක් ඩැනියල් ඔයාලා සාමාන්‍යයෙන් විස්කි එකක් කියලා කිව්වහම විස්කි බෝතලයක් මොන වගේද, මොන වගේ හැඩයේද, මොන වගේ පාටද කියලා දැනගන්න ඔයාගේ මුලින්ම ඔළුවට එන්නේ ජැක් ඩැනියල් කියන බ්‍රෑන්ඩ් එක. මොකද කියනවා මේකේ ඒ තරමන වර්ල්ඩ් ෆේමස්, ඒ තරමන ලෙජෙන්ඩරි, ඒ වගේම විස්කි වලට අයිකන් එකක් තමයි මේ ජැක් ඩැනියල් කියන්නේ. ඒක තමයි මේ බොටල් එකේ තියෙන විශේෂත්වය. ඊළඟට අපි මේ ජැක් ඩැනියල් ඕල් නම්බර් 7 එකේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට ගියොත් මේකට යූස් කරන රෝ මැටීරියල් එක එහෙම නැත්නම් මූල අමුද්‍රව්‍ය තමයි මෙයාලා යූස් කරන්නේ. මේකට කෝන් එහෙම නැත්නම් අපි භාෂාවෙන් කියන බඩේනිකු 80%ක් යූස් කරනවා මේ ජැක් ඩැනියල් බොටල් එක හදන්න. ඊට අමතරව 12%ක් මෙයාලා යූස් කරනවා මෝල්ටඩ් බාර්ලි. ඊට අමතරව 8%ක් මෙයාලා යූස් කරනවා රයි. මේ කියන ධාන්‍ය වර්ග තුනම අයත් වෙනවා මේක ඇතුලේ. ආයෙත් ඔයාලට මම මේක රිපීට් කරන්නම්. 80%ක් මේක ඇතුලේ තියෙනවා බඩේනිකු. ඒ වගේම 12%ක් මේක ඇතුලේ තියෙනවා මෝල්ටඩ් බාර්ලි. ඊට 8%ක් මේක ඇතුළේ තියෙනවා රයි, මේ ධාන්‍ය වර්ග ටික මේකේ අයත්. ඊට අමතරව මේක මෙයාලා ඩිස්ටිල් එහෙම නැත්නම් පෙරාගන්නේ කොපර් ස්ටිල් එකක්. මේ කොපර් කියන මැටීරියල් එකේ ස්ටිල් එකකින් තමයි මෙයාලා මේක පෙරාගන්නේ. ඊට අමතරව අනිත් වැදගත් දේ තමයි මේක මිනිමම් අවුරුදු 4ක් ඒජ් කරනවා. මේ ඒජ් කරන එහෙම නැත්නම් මේ පල් කරන බැරල් එකේ නම තමයි නිව් චාක් ඕක් බැරල්. මේක ඇවිල්ලා අලුත් ඕක් බැරල් එකක්. ඇතුලෙන් පුච්චලා එහෙම නැත්නම් ඇතුලෙන් මේක ෆයර් කරලා තමයි මේ බැරල් එක හදන්නේ. ඊට අමතරව මේක ජැක් ඩැනියල් අනිවාර්යෙන් මේ ටෙනසි කියන රීජන් එක ඇතුලේ තමයි ඒජ් කරන්න ඕනේ. මේක ඇතුලේ තමයි මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ හැමදේම වෙන්නේ. ඒකයි මේකේ මෙන්ෂන් කරලා තියෙන්නේ ටෙනසි විස්කි කියලා. ඒක තමයි මේකේ අනිත් විශේෂම දේ. ඊට අමතරව ජැක් ඩැනියල් බොටල් එකේ මුලින්ම මම මේකේ ලේබල් එකට ගියාම මේකේ ගොඩක් විස්තර තියෙනවා මේ ලේබල් එකේ. ඔයාලා ලේබල් එක හරවලා ඔයා කියවුවොත් මේක හැමදේම තියෙනවා මේ ජැක් ඩැනියල් බොටල් එකේ. ඔයාට දැනගන්න ඕනේ හැම දෙයක්ම. මම ඒක මුලින්ම ලේබල් එකෙන් ලේබල් එකට මම යන්න මුලින්ම මේකේ ගහලා තියෙනවා ජැක් ඩැනියල් ලොකුවට මෙයාලගේ නම. ඊට අමතරව මේකේ ගහලා තියෙනවා ඕල් නම්බර් 7. ඇත්තටම ගොඩක් අය හිතනවා ඕල් නම්බර් 7 කියලා කිව්වම මේක අවුරුදු 7ක් ඒජ් වෙනවා කියලා. ඇත්තටම කියනවා අවුරුදු 7ක් ඒජ් වෙන්නේ නැහැ. මේකේ ඇත්තටම කියනවා කතා 3-4ක් තියෙනවා. ඇත්තටම කවුරුත් දන්නේ නැහැ මේකේ ඇත්ත කතන්දරේ මොකද්ද මේකට ඕල් නම්බර් 7 කියන්නේ කියලා. මුලින්ම තියෙනවා මේ ජැක් ඩැනියල්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා 7ක් හිටියා කියලා. ඒක එක කතාවක්. ඒකයි මේකට ඕල් නම්බර් 7 කියලා කියන්නේ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මේ ජැක් ඩැනියල්ගේ බැරල් 7ක් මිසින් වුණා කියලා. බැරල් 7ක් හොරකම් කරා කියලා කියනවා. ඒකින්ද ඒ හොරකම් කරව බැරල් 7 හින්දා තමයි ඕල් නම්බර් 7 කියලා දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තවත් කෙනෙක් කියනවා මේ ජැක් ඩැනියල් හදපු රෙසිපි 7ක් කියලා. මේ රෙසිපි 7න් එකක් හරි ගිහලා තමයි මේ ජැක් ඩැනියල් නම්බර් 7 කියලා දාලා තියෙන්නේ. ඒ වගේම තවත් කෙනෙක් කියනවා මේක ජැක් ඩැනියල් කියලා කියන්නේ. මේක රෙජිස්ටර් කරලා තියෙන, ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් රෙජිස්ටර් කරලා තියෙන ජැක් ඩැනියල් ඩිස්ටිලරි එකේ නම්බර එක කියලා. ඒ වුණාද ඇත්තම කතන්දරේ කවුරුත් දන්නේ නැහැ මේ වෙනකන්. ඒක ජැක් ඩැනියල්ම තමයි දන්නේ. ඒත් එක්ක මේක මේ කලින් ඕල් නම්බර් 7 කියලා තිබිලා නැහැ. ඒ වුණාට මෙයාලා මේක චේන්ජ් කරලා තියෙන 1887 තමයි ඕල් නම්බර් 7 කියලා මේ කෑල්ල මේ ජැක් ඩැනියල් බෝටල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ගහලා තියෙනවා ටෙනසි විස්කි, ඒ වගේම මේකේ සවර් මැෂ් කියලා ගහලා තියෙනවා. ඊට අමතරව
40% ABV එමත් අපේ භාෂාවෙන් කියන සැර 140ක් තියෙනවා. ඒ වගේම distilled and bottled by Jack Daniel Distillery Lynchburg Tennessee. එයාලගේ ඇඩ්‍රස් එකේ හැමදේම ගහලා තිනවා. ඒ වගේම ඔයාලට මතක ඇති මම වීඩියෝ එකේ මුලින්ම කිව්වා මේක බර්බන් එකක් නෙමෙයි කියලා. මම ඒක දැන් පැහැදිලි කරලා කියන්නම්. සාමාන්‍යයෙන් බර්බන් විස්කි එකකට ෆ්ලේවර්ස් එන්න පුළුවන් ඩිස්ටිලන් ප්‍රොසෙස් එකේදී බැරල් වල ඒජ් කරන ප්‍රොසෙස් එකේදී විතරයි. ඊට අමතරව ෆ්ලේවර්ස් එන්න බෑ බර්බන් විස්කි එකක් කියන්න. මොකද කියනවනම් Jack Daniel වල මෙයාලා මේකට යූස් කරනවා ලින්කනින් කවුන්ටි ප්‍රොසෙස් කියලා ප්‍රොසෙස් එක. මම මේක ගැන විස්තර කරලා තිනවා මගේ කලින් බර්බන් වීඩියෝ එකේදී. වීඩියෝ ඔක්කොම මම ඒකේ දාලා තිනවා. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගිහලා බලන්න. ලින්කනින් කවුන්ටි ප්‍රොසෙස් කියන්නේ සිම්පලි මෙයාලා මේ විස්කි එක හදාගත්තට පස්සේ මෙයාලා මේක ෆිල්ටර් කරගන්නවා මේපල් වුඩ් චාකෝල් වලින්. ඔයාලා දන්න මේපල් ඔයාලා අහලා තියෙන මේපල් සුගර් එහෙම. මේක ගොඩක් මේ වුඩ් එක එහෙම නැත්නම් මේ ලීය මේ චාකෝල් ගොඩක් ස්වීට්. මෙයාලා මොකද කරන්නේ මේ විස්කි එක මේකේ අතරින් ෆිල්ටර් කරගන්නවා. එතකොට මේ විස්කි එකට අමතරව ස්වීට් ෆ්ලේවර් එකක් දෙනවා. ඒකයි සාමාන්‍යයෙන් compare to bourbon Jack Daniel එක Jack Daniel පොඩ්ඩක් sweet flavors තියෙනවා. ඒකට unique aromas තියෙනවා. ඒකයි මෙයාලා technically මේක Jack Daniel එක bourbon එකක් නෙමෙයි කියලා කියන්නේ. ඒ වුණාට ඕන ගොඩක් බාර් වල අපි old fashion ඒ වගේ whisky cocktail හදනවා Jack Daniel වලින් අපි කියන්නේ bourbon එකක් කියලා. මොකද කියනවනම් අනිත් bourbon වලට අවශ්‍ය හැම දෙයක් මේකේ තියෙනවා. අනිවාර්යෙන් bourbon එකකට minimum corn එහෙම නැත්නම් බඩින්කු 51ක් තියෙන්න ඕනේ. ඒ වගේම age කරන්න ඕනේ new chark oak barrel වල. ඒ හැම දෙයක්ම Jack Daniel වල තියෙනවා. එකම හේතුව තමයි technically අපිට bourbon එකක් කියලා කියන්න බැරි අර Lincoln County process එක අර filtering system එක තමයි. ඊට අමතරව මේ Jack Daniel වල ඔයාලා දැනගන්න ඕනේ හැමදේම මේ බොටල් එකේ යාලා මෙන්ෂන් කරලා තියෙනවා. අර මම කිව්ව charcoal filtration එක, ඒ වගේම age කරන barrel එක, hand crafted barrel, ඒ වගේම taste ඒ ඔක්කොම ගොඩක් ගහලා තියෙනවා මේ බොටල් එක පිටිපස්සේ. ඒ වගේම මේක හොඳම quality whisky අතරින් මෙයාලා 7 පාරක් gold medals දිනලා තියෙනවා. 1904 ඉඳලා 7 පාරක් මෙයාලා gold medals දිනලා තියෙනවා මේ whisky එක. ඊට අමතරව Jack Daniel එයාගේ මේ Jack Daniel whisky එකේ history එක මේක ගහලා තිනවා. ඒකේ විස්තර වගේක් ගහලා තිනවා Jack Daniel ගැන. අනිවාර්යෙන් ඔයාගේ බාර් එකේ මේ Jack Daniel බොටල් එක මම දන්නවා අනිවාර්යෙන් තියෙනවා කියලා. ඒකින්ද අනිවාර්යෙන් මේ බොටල් එක අරන් පොඩ්ඩක් ලේබල් එක කියවලා බලන්න. ඔයාට මේකේ knowledge එකක් ගන්න පුළුවන්. මේ මම කියපු දේවල් ගොඩක් highlighted points මේ බොටල් එකේ තියෙනවා. අපි එනම් වැඩි කතා නැතුව මේ බොටල් එක ටේස්ට් කරමු. මම මේක ඕපන් කරගන්නවා. මෙහෙම ඕපන් කරගමු. මම මේක ග්ලාස් එකකට දාගන්න යනවා. ඇත්තටම කියන කලර් එක golden කලර් එකක් තියෙන dark golden කලර් එකක් තියෙන්නේ. මම මුලින්ම මගේ නහයට දැනෙන aromas කියන්න යනවා මේ Jack Daniel එකෙන්. ඇත්තටම නහයට තියපු ගමන් මේක පොඩ්ඩක් sweet කියලා වාට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට දැනෙනවා ඉදිච්ච කෙසෙල් එහෙම නැත්නම් ripe banana. ඒ වගේම pancake, banana bread මේ වගේ දේවල් මට දැනෙනවා මගේ නහයට. ඊට පස්සේ අපි ගත්තොත් vanilla, caramel මේ වගේ ගොඩක් sweet notes තමයි මගේ නහයට දැනෙන්නේ. අපි බලමු මේක palate එකේ කොහොමද කියලා. Cheers. palate එක ගත්ත ගමන් මට සාමාන්‍යයෙන් banana bread flavor එක එනවා. ගොඩක් banana තමයි මේකේ මට දැනෙන්නේ. ඊට පස්සේ honey, caramel ඒ වගේම ගොඩක් dark flavors තමයි මට දැනෙන්නේ vanilla taste එකේ. මොකද කියනවා අර new chark oak barrel කියන දෙයින් මෙයාලා barrel එක පිච්චුවා මේකට ගොඩක් අර spicy flavors දෙනවා. අපි ගන්නවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් vanilla spicy, ඒ වගේම සාමාන්‍ය cinnamon spicy මේ වගේ දේවල් තමයි මට දැනෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් මේක උගුර පොඩ්ඩක් පිච්චෙන ගතියක් තියෙනවා. පොඩ්ඩක් සැරයි මේක Jack Daniel එක. මොකද කියනවා මෙයාලා හදන සිස්ටම් එක ඒ වගේම 140ක් මේක ඇල්කොහොල් තියෙනවා. සාමාන්‍යයෙන් මේ Jack Daniel කියන දේ මම බොන්න රෙකමන්ඩ් කරන්නේ ඔයාලා දන්නවා Jack Daniel Coke. මම මේක ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ Jack Daniel Coca-Cola. මොකද කියනවා Coca-Cola ගොඩක් famous Jack Daniel හින්දා, Jack Daniel ගොඩක් famous Coca-Cola හින්දා. ඊට පස්සේ අපි මේකේ bartendersලාට හදන්න පුළුවන් ගොඩක් cocktail තියෙනවා මේ Jack Daniel වලින්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් classic cocktail වලට old fashion එකක් හදන්න පුළුවන් Jack Daniel වලින්. old fashion හදන්නේ bourbon වලින්. ඒ වුණාට Jack Daniel use කරාට කිසිම අවුලක් නැහැ. මොකද කියනනම් අර Lincoln County process එක විතරයි අවුලක් තියෙන්නේ මේකේ. ඊට අමතරව අපි ගත්තොත් Manhattan එකක්, ඒ වගේම mint julep එකක්, ඒ වගේම
විස්කි මියුල් එකක් මේ වගේ කියන කොක්ටේල් ගොඩක් හදන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් මේක ගොඩක් මැචින් වෙනවා ජින්ජර් ඒල්, ඒ වගේම ජින්ජර් බියර් එක්ක ඔයාලට මේ ජැක් ඩැනියල් කියන දේ බොන්න පුළුවන්. ඔයාලා ගෙදර බොනවනම් ඊට අමතරව ජැක් ඩැනියල් වල ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. අපි බ්‍රෑන්ඩ්ස් ගත්තොත් එම විස්කි කැටගරි 20කට වඩා තියෙනවා. ඒ අතරින් ගොඩක් ෆේමස් විස්කි ගැන මම කතා කරන්න යනවා. මම ෆොටෝස් දානවා ඔයාලට. ඒතොර ඒක බලන්න පුළුවන්. මුලින්ම තියෙනවා ජැක් ඩැනියල් සිනාත්‍රා. සිනාත්‍රා කියන්නේ ජැක් ඩැනියල් වල පොඩ්ඩක් ප්‍රීමියම් වර්ෂන් එක. ඊට පස්සේ තියෙනවා ජැක් ඩැනියල් සිංගල් බැරල්. ඒ වගේම මගේ අතේ තියෙනවා ජෙන්ට්ලිමන් ජැක්. මේ ජෙන්ට්ලිමන් ජැක් කියන බොටල් එක ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට අනිවාර්යෙන් කරන්න. ඒ වගේම අපි ගත්තොත් ජැක් ඩැනියල් ෆේවර්ස් විස්කි තියෙනවා. අපි ගත්තොත් ෆ්ලේවර්ඩ් විස්කි අවිල්ලා ජැක් ඩැනියල් හනි, ජැක් ඩැනියල් ෆයර්බෝල්, ඒ වගේම ජැක් ඩැනියල් ඇපල්, මේ වගේ ගොඩක් ෆ්ලේවර්ඩ් විස්කි තියෙනවා. ඊට අමතරව මේ ජැක් ඩැනියල් එක අයත් වෙන්නේ කම්පැනි එකේ නම තමයි බ්‍රවුන් ෆෝමන්. මේ බ්‍රවුන් ෆෝමන් කියන කම්පැනි එකට ගොඩක් විස්කි වර්ග අයත් වෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඕල් ෆොරස්ටර්ස් කියන බර්බන් එක, ඒ වගේම වුඩ්ෆෝඩ් රිසීව්, ඒ වගේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් එයාලා බයි කරලා තියෙනවා මේ බ්‍රවුන් ෆෝමන් කියන බ්‍රෑන්ඩ් එක. ගොඩක් ලොකු බ්‍රෑන්ඩ් එකක්. අර ඩියාජියෝ වගේම ඒ වගේම දන්න බ්‍රෑන්ඩ් එකක් තමයි මේ බ්‍රවුන් ෆෝමන් කියන්නේ. මම හිතනවා මේ වීඩියෝ ගොඩක් ඔයාලට යූස්ෆුල් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාගේ තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මට තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ channel එකේ නම් බාරියල්ස්. අනිවාර්යෙන් මේක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මේ වගේ තවත් ගොඩක් වීඩියෝ මම කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. cheers.